රැකගත්තේවා මේ ආදරේ ඔබ මට දුන්නා යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ ඇයි මානම් කලාවේ සානම් සිනාසේ පානන් සඳේ පිම්ගිරනේ පාලම් තොටේදී කෝලම් කලා. Good morning. අද අපි යනවා උදේම කාලිමණියන්ගේ දේවාලය අලුත් කරා කියලා මම ඔයගලන්ට කලින් vlog කිව්වේ. කුකුළු දුක කෑ ගන්නවා. ඉතින් අපි යනවා ඒකේ පූජාවක් තියෙනවා. ඒකට දැන් වෙලාව 8:00. දැන් උදේම නාන තමයි යන්නේ. නාන ඕනේ කෙලින්ම. නාලා මට තව වැඩවලුකුත් තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ගිහින් ආගෙන එන්න. එනකම් ඉන්න. බයි. මන්ට මෙන්න මේ টොප් එක දුන්නේ ඔයගොල්ලන් ගොඩාක් දන්න කෙනෙක් කොහොමද කියන්නේ? ශෂීව දන්නවනේ. ශෂීස් ඩයරි. ශෂී නංගි තමයි දුන්නේ. එයාගේ තියෙනවනේ ලීෂා ක්ලෝතින් ගැලරි කියලා. මට නම මතක නැහැ. ඒකේ තියෙන මේක හරිම ලස්සනයි. මම මේක නොසෑහෙනවතාවක් මේ ඇඳලා තියෙනවා. මට ඒක ඇඳට ඇති වෙන්නේ නැහැ. අද මැච් වෙනවනේ මේක. ඒ නිසා මම අද hello welcome back to my YouTube channel. දැන් ඉතින් අපි රෙඩි වෙලා ඉන්නේ. අපි හිතුවේ නැහැ අද උදේ යනවා කියලා. හැබැයි අද විශේෂ පූජාවක් තියෙනවා. ඉතින් අපිට ඒකට අනිවාර්යයෙන්ම යන්න ඕන කමක් තිබුණා. එතනට ගිහින් බලනකොට තමයි දන්නේ ලොකු ක්‍රවුඩ් එකක් එක්ක ලොකු පොලිමක් තියෙන බව. පොලිමේ ඉන්නකොට නම් කිසිම අපහසුතාවයක්වත් දැනුනේ නැහැ. පැය 3කට කිට්ටුවෙන් අපි පොලිමේ හිටියා. ඒ ඇස්සේ අවුරියාම මගේ තියෙන ස්කින් කලර් එක බලලා මම සැනසීමටපත් වෙනවා. අවුරුදු 12කට සැරයක් එන දේවාලයක තියෙන පූජාවක් තමයි අද තිබුණේ. ඔයාලා බලයිනේ මොකද මෙච්චර විශේෂත්වය කියලා. මේක ඉන්නේ අවුරුදු 12කට සැරයක්. මේකෙදි අපිට පුළුවන් අපේ අතින්ම දෙවිවරුන්ගේ තලතෙල් ගන්න. ඉතින් ඒ දේ සාමාන්‍යයෙන් කරන්න පුළුවන් සාමි කෙනෙක්ට හරි පූජකවරයෙක්ට හරි දේවාලේ බාරව ඉන්න කෙනෙක්ට පමණයිනේ. ඉතින් අවුරුදු 12කට වතාවක් ඒ දේ අපිට කරන්න පුළුවන්. ඔයාලට විශ්වාස කරන්න පුළුවන් මේ ලංකාව කියලා. මට නම් මේක දැක්කම ඉන්දියාව වගේමයි දැනෙන්නේ. දැන් තමයි අපි ආයෙත් ගෙදර යනවා. මොකද මට තියෙනවා පොඩි වැඩ වගේකට ඇඳුම් ගන්න. ඉතින් දැන් වෙලාව 12:00ට විතර අවුව කියලා බැලුවේ නැහැ. යන්න උනා. මොකද මට ටයිම් එක මදි වෙන දවසක යන්න. ගෙදර ආවෙලා එහෙමම ඇඳුමුත් චේන්ජ් කරගෙන ආයිත් ඉතින් නුවර බලා යන්න තමයි යන්නේ. මම ළමයිව ටිකක් සුදුවට පෙන්නේ. මම සන් ක්‍රීම් එක ගාලා ඊට උඩින් බේබි පවුඩර් ගාවා. වට දැන් ඒක රිමූව් කරගන්න හිතුනේ නැහැ. ඒකයි චුටක් මූණ සුදුවට පේන්නේ. ඉස්සර නම් shopping කරන්න මොනවා හරි කෑමකට ක්‍රේවින් එකක් ආවම මට ටවුන් එකට යන්න අපේ අක්කීදී ඉන්නවා. අපේ අම්මිත් එක ටිකක් එහෙම යන්න අමාරුයි. එයා ආවොත් වැඩේ කරගෙන ආයෙ එන්න එහෙම තමා. හැබැයි අක්කී මමයි එහෙම නෑ. එක දේවල් try කරනවා. එක තැන්වල යනවා. ඉතින් එයා එනකම් මාසෙට සැරයක් බලාගෙන ඉන්න බැහැනේ. දුකෙන් හරි ඉතින් අපේ අම්මිත් එක්ක යන්න වෙනවා. දැන් අපි යන ගමන් ඉන්නේ. මේ දවස්වල වැඩත් එක්ක මම ගොඩාක් පැක් වෙලා ඉන්නේ. ඕඩර්ස් ටිකවත් හරියට යවාගෙන මට හරිම අමාරුයි. මේ ළඟදී මගේ ඕඩර්ස් ඔක්කොම කන පිට ගහලා මම අවලා තිබ්බා. ආයේ ටික බාර අරගෙන ආයේ ඇඩ්‍රස් නේම් ඔක්කොම හරියට චෙක් කරලා ආයේ දැම්මා. ඒගොල්ලෝ මාත් එක්ක තරහ වෙලත් එක්කම් පොඩ්ඩක් විතර
එහෙම තමයි ඉතින් පොඩිපොඩි මිස්ටේක් වෙනවා මොකද තනියමනේ ඔක්කොම කරගන්න ඕනේ ඒ අස්සේ මෙතනින් ට්‍රේන් එකක් ගියා මම ඉතින් උගලන්ට පෙන්නන එක වීඩියෝ කරගත්තා මම ගෙදර යනකොට ඩෙන්ටල් එකට අපොයින්ට්මන්ට් එකක් දැම්මා. මම හිතුවේ ටයිම් මදි වෙයි කියලා. හැබැයි shopping ඇඳුම් ගන්න ටයිම් එක තිබෙන නිසා ඩෙන්ටල් එකට ඇවිත් මම මාසෙකට සැරයක් ඩෙන්ටල් එකට එන්න ඕනේ. ළමයි මම මේක ගත්තේ ඩරාස් එකෙන්. මම ඊට කලින් පර්ස් එකක් ඕඩර් කරා. හැබැයි මට ඒ පර්ස් එකේ පොඩි ඉෂුව එකක් තිබ්බා නිකන් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ වගේ. ඔය පුරුද්ද මට කියලා දුන්නේ අපේ අක්කි. එයා කියනවා පර්ස් වල සල්ලි ඉතුරු වෙනවා නම් හොඳයි සල්ලි වියදම් වෙනවා නම් වැඩක් නැහැයි කියලා. හැබැයි මේ පර්ස් එක ඕකේ වුණා. ඒකේ සල්ලි රුපියල් 100ක් හරි ඉතුරු වෙනවා. මේ බලන්නකෝ ළමයි ලොකු මාළුවෙකුට අර මාළුවක් කන පිට හැයිලා. හරි ඉතින් අපි දැන් ඉන්නේ ශ්‍රේයානි ඩ්‍රෙස් පොයින්ට් එකේ. මට කාලෙන් කාලට මගේ අවුට්ෆිට් ලුක් එක චේන්ජ් කරන්න හිතන අවස්ථා එනවා. මම සාමාන්‍යයෙන් ක්‍රොප් ටොප්ස් නේ ගොඩක්ම අඳින්නේ. මට සමහරක් වෙලාවට හිතෙනවා බැගි අඳින්න. ඉතින් මම ඒ අයිඩියා එක ඔළුවේ තියාගෙන ගියා. හැබැයි මම හිතාගත්ත අද අඳුම් ගන්නේ නැහැ කියලා. එතනට ගියාට පස්සේ මොකද මගේ මූඩ් එක මේ චේන්ජ් වෙනවා. ඉතින් ඒ නිසා තෝරලා අපිට හම්බුණා ලස්සන ඩෙනිමක්. අනිත් එක මේ උඩ තියෙන එක. හැබැයි මට ඒක සෙට් වුණේ නැහැ. මම ඒක තියලා ආවා. ඔයාලටත් එහෙම ප්‍රශ්න නැද්ද ළමයි? කාලෙන් කාලට ඔයගලගේ මූඩ් එක චේන්ජ් වෙන සමහරක් දේවල් කරන්න ඕනේ වුණා. ඒ දේවල් කරන්න බෑ හිතන. මට නම් ඒක අනන්තවත් තියෙනවා. ඊට පස්සේ අපි දැන් මේ තිරක වර්ධනයකට යන ගමන් ඉන්නේ. එතන මට ගැළපෙන එකක් තිබ්බ නිසා මම සතුටට නැටුවා. කොහොම හරි මේ ටික මට ගැළපුණා. මේ vlog එක මෙතනින් එන් කරන්න වෙනවා. මොකද මම මෙතනින් එහාට රෙකෝඩ් කරලා නැහැ. අයිට අනිද්දාම තව vlog එකක් අප්ලෝඩ් කරනවා. එතකන් ඕගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න. එහෙනම් අදට vlog එක ඉවරයි. ගිහින් යන්න. බයි. තරවෙලා කුපි උපකෙද්දේ කුප කොහෙන්ද බලන්න එන්න බලන්න කුරුමිනි කො නෑ ආවයිචින් හලෝ කො ඉතින් කොක්කොද මගේ කොට්ටයක් වගේ මූණ